ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට ලියාපදිංචිය ලබා ගැනීමට අවශ්‍ය වන අවම සුදුසුකම් වෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙන්න ඕන. යහපත් චරිතයකින් යුක්ත විය යුතුයි. අපස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය ඇතුළුව සමත් වෙලා තියෙනුනේ. එහිදී ඉංග්‍රීසි විෂයට සමාන සාමාර්ථයක් හෝ ඊට වඩා වැඩි සාමාර්ථයක් තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ. ඔබට ඒ සාමාර්ථයක් තියෙනවා නම් මේ සඳහා යෙදුම් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම අපස උසස් පෙළ විභාගය රසායන විද්‍යාව කියන විෂය අනිවාර්යයෙන්ම සමත් වෙලා තියෙන්න ඕනේ. මේ විෂය ඇතුළුව ජීව විද්‍යාව, උද්භිද විද්‍යාව, භෞතික විද්‍යාව, සත්ව විද්‍යාව, කෘෂිකර්මය හෝ ඒට පිළිගත හැකි ජීව විද්‍යාව විෂයන් දෙකක් සමගින් විෂයන් 3කින් එකවර සමත් වී තියෙන්න ඕන. උදාහරණයක් වශයෙන් යම් දරුවෙක් රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව යන විෂයන් 3ම එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ එක ශෛලිය එකක් තුලදී මේ විෂයන් 3ම සමත් වෙලා තියෙන්න ඕන. අවමේ S3ක් වෙන්න ඕන. ජෙනරල් ඉංග්‍රීසි එහෙම නැත්නම් කොමන් ටෙස්ට් එක පාස් වීම අනිවාර්ය වෙන්නේ නැහැ. නමුත් ඔබ සාමාන්‍ය පෙළ විභාගයට තියෙන ඉංග්‍රීසි විෂය අනිවාර්යයෙන්ම සමත් වෙලා තියෙන්න ඕන. මැත්ස් වලින් උසස් පෙළ සමත් වුණ දරුවන්ට ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට අයදුම් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. බයෝ සයන්ස්, ඇග්‍රි සයන්ස් එහෙම නැත්නම් බොටනිකල් සයන්ස් වගේ විෂයන් සාධාරලා තියෙන දරුවන්ට මේට අයදුම් කිරීමට හැකියාව තියෙනවා. මෙහිදී විශේෂයෙන්ම ඔබ දැනගෙන ඉන්න ඕන කරුණ තමයි ඔන්ලයින් අයදුම් කිරීමට පෙර ඔබ තෝරා ගන්න ඖෂධ වේදියා. SLMC ඖෂධ වේදියෙකු ලෙස කියන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ෆාමසිස්ට් කෙනෙක් විදිහට ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. ඒ ලියාපදිංචි ජූරියත් එක්ක ඔහු ක්‍රියාකාරී ලියාපදිංචියක් තියෙන්න ඕනේ. මෙවර ඔන්ලයින් අයදුම් කිරීමට පෙර ඔබ විසින් සැලකිය යුතු කරුණ වන්නේ ඔබ විසින් තෝරා ගන්න ෆාමසිස්ට් ඖෂධ වේදියා SLMC ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ඖෂධ වේදියෙකු ලෙස ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. ලියාපදිංචි වුණාට මදි. ඒ ලියාපදිංචි ධූරයේ තියෙන ඖෂධ වේදියා ඇක්ටිව් ලියාපදිංචි ධූරයක් තියෙන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම එක් ඖෂධ වේදියෙකුට හැකි වෙන්නේ එක් අවුරුද්දකට ඖෂධ වේදීන් 6ක් පමණක් පුහුණු කිරීමට. ඒ නිසා ඔබ මෙහිදී ඖෂධ වේදියෙක් තෝරා ගැනීමට පෙර ඔහුගෙන් අහන්න ඕන ඖෂධ වේදීන් 6කට වඩා වැඩි ගණනකට ඔබ අත්සන් කරා නම් එම ඖෂධ වේදියා ඔබගේ මේ අයදුම් පත්‍රයේ පිරවීම සඳහා සුදුසු වන්නේ නැහැ. ඔබ ඉදිරිපත් කරන සියලුම සහතික පත්‍රවල ඔබගේ නම ජාතික හැඳුනුම්පතේ සඳහන් වන නමට ගැළපිය යුතුයි. උදාහරණයක් වශයෙන් ඔබ ඉදිරිපත් කරන සාමාන්‍ය පෙළ උසස් පෙළ සහතික පත්‍රවල නම ඔබගේ ඩෙන්ටිටි එකේ තියෙන නමට ගැළපෙන්න ඕන. මේ වෙනකොට මේ සියලුම සුදුසුකම් සපුරාගෙන තියෙන නමුත් ඩෙන්ටිටි එකේ තියෙන නම වෙනස්. එහෙම නැත්නම් ඔයාගේ O level exam වල A level exam වල තියෙන නම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් මේ O level A level certificates වල examination department එක contact කරලා නම වෙනස් කරගන්න. ඒ වගේම ඩෙන්ටිටි එක අදාළ පාර්ශවයන් දැනුවත් කරලා ඔබගේ නම වෙනස් කර ගැනීමට හැකියාව තියෙනවා. ඇප්‍රෙන්ටිස් ෆාමසිස්ට් කෙනෙක් විදිහට ඔන්ලයින් අයදුම් කිරීමට පෙර e-service යටතේ තියෙන registration එක කරන්න ඕන. ඒ සඳහා Google එකේ SLMC කියලා search කරාට පස්සේ ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් වෙබ්සයිට් එක බලා ගන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එක ඕපන් වුණාට පස්සේ top bar එකේ අපිට බලා ගන්න පුළුවන් practitioners කියන එක. ඒ practitioners කියන එක උඩ ක්ලික් කරාට පස්සේ specialist medical practitioners, specialist dental practitioners ඒ විදිහට list එකක් අපිට බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ pharmacist කියන එක. pharmacist කියන එක උඩ ක්ලික් කරන්න. pharmacist කියන එක ක්ලික් කරාට පස්සේ SLMC එක මගින් pharmacistලට ලබා දෙන services ටික අපිට බලා ගන්න පුළුවන්. ඒ ටිකෙන් පහළට ගියාට පස්සේ e-services කියන එක තියෙනවා. e-services යටතේ registration දෙකක් තියෙනවා. apply for registration apprentice pharmacist, apply for permanent registration pharmacist. අපිට අවශ්‍ය වෙන්නේ apprentice pharmacist කියන එක නිසා ඒ උඩ තියෙන apprentice pharmacist කියන එක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ registration එකට අවශ්‍ය වෙන ඔබගේ personal details ඇතුළත් කරන්න එනවා. මුලින්ම email එක email එක දානකොට සැලකිලිමත් වෙන්න තමන්ගේම email එකක් දාන්න. මේ දාන email එකම ඔබ application එක පිරවීමේදී භාවිතා කරන්න. ඒ email එක තමයි ඔයාගේ SLMC account එකේ username එක වෙන්නේ. mobile number එකත් ඔයාගේ mobile number එක දාන්න. මොකද හදිසි අවස්ථාවකදී ඔබව contact කරගන්න පුළුවන් විදියට ඔබ පාවිච්චි කරන mobile number එකක් දාන්න. password එක දැමීමේදී strong password එකක් යොදන්න. password කියන තැන click කරාට පස්සේ example password එකක් අපිට පෙන්නනවා. ඒ password එක capital letter, simple letter, symbols ඒ වගේම letters ඇතුළත් වෙන්න ඕන. මේ password එක තමයි ඔයාගේ SLMC account එකේ password එක වෙන්නේ. ඒක නිසා මතක තියෙන password එකක් දාන්න. re-enter password කියන තැන කලින් ඇතුළත් කරපු password එකම නැවත ඇතුළත් කරන්න. පහතින් තියෙනවා what is in image. මේ image එකේ පෙන්නලා තියෙන අකුරු ටික ඇතුළත් කරන්න ඕනේ. ඒකද English letters තියෙන්න පුළුවන්.
ඉලක්කම් තියෙන්න පුළුවන්. ඒක නිවැරදිව බලලා ඇතුළත් කරන්න. ඊට පස්සේ request registration කියන එක ක්ලික් කරන්න. request registration එක කරාට පස්සේ මේ විදිහට site එක බලා ගන්න පුළුවන්. ඒකදී ඔබට දකුණු පැත්තේ ඉහළ කෙළවරෙන් එනවා password එක save කරන්න අවශ්‍යද කියලා නැවත log වෙමින්ද එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් save කියන එක දෙන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් නැත්නම් never කියන එක ඔයාලට ක්ලික් කරන්න පුළුවන්. එතන පහතින් දීලා තියෙනවා please check email and mobile for account login and verification code. මෙතෙන්දි කියලා තියෙනවා ඔයාගේ ඊමේල් එක හෝ මෙතන ඇතුළත් කරපු මොබයිල් නම්බර් එක බලන්න වෙරිෆිකේෂන් කෝඩ් එක එතෙන්ට සෙන්ඩ් කරලා තියෙන්නේ. අදාළ ඊමේල් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වෙරිෆිකේෂන් කෝඩ් එක. වෙරිෆිකේෂන් කෝඩ් එක මෙතනදී ඇතුළත් කරන්න ඕන. කෝඩ් එක එන්ටර් කරාට පස්සේ continue කියන බටන් එක ප්‍රෙස් කරන්න. continue කියන බටන් එක ප්‍රෙස් කරාට පස්සේ apprentice pharmacist කෙනෙක් විදිහට continue බටන් එක ප්‍රෙස් කරාට පස්සේ apprentice pharmacist කෙනෙක් විදිහට online අයදුම් කිරීමේ අයදුම් පත්‍රය බලා ගන්න පුළුවන්. ඇප්ලිකේෂන් එකේ මුලින්ම full name එක සම්පූර්ණ නම කියන්නේ මුල් ලකුරු තියෙනවනේ මුල් ලකුරු වලින් කියවෙන නම මෙතනදී ලියන්න ඕන. උදාහරණයක් විදිහට රත්නායක මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි නවරත්න පළවෙනි අකුර කැපිටල් වෙන්නේ ඉතුරු අකුරු සිම්පල් වෙන්න ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණම නම කැපිටල් වලින් ලියන්නත් පුළුවන්. දෙවෙනියට තියෙනවා name with initials මුලකුරු එක්ක නම. උදාහරණයක් විදිහට රත්නායක මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි නවරත්නන් RM N නවරත්න විදිහට ලියන්න ඕන. මෙතන පෙන්ලා දීලා තියෙනවා MKT වීරසිංහ. ඊළඟට gender එක මෙතනදී gender එක select කරන්න තියෙන්නේ male ද female ද කියන එක. NIC number එක identity number එක දාන්න ඕන. contact number එක දාන්න ඕන. contact number එක ඔබ මුලින්ම e-service එක විදිහට register වෙනකොට දාපු contact number එක automatically මෙතන fill වෙලා තියෙනවා. ඒකෙදි බිඳුව නැතුව තමයි contact number එක fill වෙන්නේ. email address එක දානකොටත් ඒකත් automatically fill වෙනවා. මෙතනට email address එක e-service register වුණ email address එකම දාන්න මතක තියාගන්න. address එක දානකොට මුලින්ම house number එක මෙතනදී සමහර ළමයින්ගේ house number එකක් නැති වෙන්න පුළුවන්. house number එකක් නැත්නම් සමහර වෙලාවට සිතුමිණ නිවස ඒ විදිහට ගෙදරට කියන නම තියෙන්න පුළුවන්. ඒ නම මෙතන සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ස්ට්‍රීට් එක පළවෙනි වීදියේද දෙවෙනි වීදියේද ඒ විදිහට ස්ට්‍රීට් එකේ නම සඳහන් කරන්න. ඊළඟට ඒ ස්ට්‍රීට් එක අදාළ වෙන සිටි එක සඳහන් කරන්න පුළුවන්. මෙතන එක්සැම්පල් දීලා තියෙන හින්දා මේක සම්පූර්ණ කරන්න හරිම ලේසි. working pharmacy එක කියලා කියනවා ඔයා දැනට ෆාමසි එක වැඩ කරන විදිහටනේ ෆාමසිස්ට් කෙනෙක් ඔයා වෙනුවෙන් මෙතන සයින් කරන්නේ. ඒක නිසා ඒ ෆාමසිස්ට්ගේ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක කියන්නේ එයා SLMC එකේ රෙජිස්ටර් වෙලා තියෙන නම්බර් එක මෙතන දාන්න ඕන. name of pharmacist ගේ නම දාන්න ඕනේ. මෙතන දීලා තියෙන ඉඩේ සම්පූර්ණ නම ලියන්න ප්‍රමාණවත් නැති වෙන හින්දා මුලකුරු සමග නම යොදන්න. ඊළඟට තියෙනවා pharmacist residential address. මෙතන residential address කියලා කියන්නේ pharmacy කෙනාගේ පෞද්ගලික ලිපිනය තමයි මෙතන සඳහන් කරන්න ඕන. ගෙදර අංකය ඊළඟට වීදිය ඒ වගේම නගරය සඳහන් කරන්න ඕනේ. මෙතන ෆාමසි එකේ ඇඩ්‍රස් එක නෙවෙයි අහන්නේ. යාගේ රෙසිඩෙන්ෂියල් ඇඩ්‍රස් එක තමයි අහන්නේ. ඊළඟට තියෙනවා අපිට ෆාමසි එකේ විස්තර සඳහන් කරන්න. ෆාමසි එකේ නම උදාහරණයක් විදිහට ආලෝකා ෆාමසි නම් ආලෝකා ෆාමසි. ඒ වගේම ෆාමසි නම්බර් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆාමසි එකේ ඇඩ්‍රස් එක තියෙනවානේ. ෆාමසි එකේ ඇඩ්‍රස් එකේ නම්බර් එක ඒ වගේම ස්ට්‍රීට් එක සමහර වෙලාවට නම්බර් එකක් නැති වෙන්න පුළුවන්. නැති වුණොත් ඒ ෆාමසි එකේ නම එතෙන්ට සඳහන් කරන්න. ස්ට්‍රීට් එක ඒ වගේම නගරය සඳහන් කරන්න පුළුවන්. සමහර වෙලාවට ස්ට්‍රීට් එක සඳහන් කරනකොට නම් දෙකක් විදිහට තියෙන්න පුළුවන්. එතකොට ඔයාලට මෙතන කමා දාලා ඒක සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ඔයාගේ exams details තමයි යොදන්න තියෙන්නේ. ordinary level exam එක, ඒ කියන්නේ ඔයාගේ O level exam එකේ index number එක, ඊළඟට year එක මෙතන සඳහන් කරන්න ඕනේ. මෙතනදී තියෙන්නේ අදාළ subject select කරන්නයි තියෙන්නේ, type කරන්න නෙවෙයි. උදාහරණයක් විදිහට අපි මෙතන science තේරුවොත් ඔයා science වලට ගත්ත රිසල්ට් එක මෙතන ටයිප් කරන්න ඕන. උදාහරණයක් විදිහට සයන්ස් වලට ගත්තේ B නම් මෙතන මේ විදිහට B සඳහන් කරන්න ඕන. මෙතනදී ගැටලුවක් ඇති වෙන්න පුළුවන් දරුවෙක්ට යම් විෂයක් ඔබ පළවෙනි පාර අසමත් වෙලා දෙවෙනි පාර සමත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මෙතනදී පළවෙනි පාර ඔබ මේක ගොඩක් වෙලාවට ගැටලුවක් ඇති වෙන ඉංග්‍රීසි විෂය. මොකද ඉංග්‍රීසි විෂය මෙතන අනිවාර්යෙන් ඉල්ලලා තියෙනවා. ෆස්ට් ට්‍රයි එකේදී ඉංග්‍රීසි විෂය අසමත් නම් සෙකන්ඩ් ට්‍රයි එකේදී ඔයා ඉංග්‍රීසි පාස් වෙලා තියෙනවා නම් ඉංග්‍රීසි කියන එක සඳහන් කරලා ඔබ සෙකන්ඩ් ට්‍රයි එකේ ගත්ත රිසල්ට් එක මෙතනදී දාන්න. මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් එක යොමු කරනකොට මෙහෙම දැම්මට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබ print out එකක් අරගෙන ඇප්ලිකේෂන් එක පිරවීමේදී මම සඳහන් කරන්නම් කොතනද ඔයා ඒ ඩේට් එක ලියන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඊළඟට A level exam results එක දාන්න ඕනේ. A level exam එකපාරින්ම ඔබ subject තුනම පාස් වෙලා තියෙන්න ඕනේ. මේකෙදී ඔයා A level ෂයි 2-3ක් කරපු දරුවෙක් ඉන්නවා නම් ඔබගේ වැඩිම රිසල්ට් එක තියෙන ෂයි එක මෙතන සඳහන් කරන්න. ඉන්ඩෙක්ස් නම්බර් එක දාන්න. ඒ වගේම year එක මෙතන සඳහන් කරන්න.
ඔබ එක්සෑම් කරපු ස්ට්‍රීම් එක තෝරන්න. මෙතනදී ඔබ එක් විෂයන් වලට ගත්තු සාමාර්ථ ටයිප් කරන්න තියෙන්නේ. ඔබ ඩිග්‍රී එකක් හෝ ඩිප්ලෝමා එකක් කරලා තියෙනවනම් මෙතනදී සඳහන් කරන්න පුළුවන්. ඒක කම්පල්සරි වෙන්නේ නැහැ. කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ නැහැ. ඔන්ලයින් පුරවනකොට දාන කරුණම තමයි ඔබ හෑන්ඩ් රිටන් වලින් පුරවන ඇප්ලිකේෂන් එකෙත් දාන්න අවශ්‍ය වෙන්නේ. ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරාට පස්සේ සබ්මිට් ඇප්ලිකේෂන් කියන එක ප්‍රෙස් කරන්න. මේ විදිහට ඔන්ලයින් සම්පූර්ණ කරන ලද ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඔබට කැලෙන්ඩර් එකක් තියෙනවා. ඒ කැලෙන්ඩර් එකේදී ඔබ ඉන්ටර්විව් යන්න කැමති දිනය සහ වේලාව වෙන් කරගන්න පුළුවන්. එක් වතාවක් දිනය සහ වේලාව වෙන් කරගත්තට පස්සේ නැවත ඔබට ඒ වෙනස් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා ඔබට ඉන්ටර්විව් යන්න පුළුවන් දිනයක් සහ වෙලාවක් මේ සඳහා වෙන් කරව ගන්න. ඊපස්සේ ඔබ ඩේට් එක සහ ටයිම් එකත් වෙන් කරගත්තට පස්සේ ඔබට SMS එකක් ලැබෙනවා. මේ අදාළ දිනයට මේ වෙලාවට ඉන්ටර්විව් එක තියෙනවා කියලා ඔයාලට SMS පණිවිඩයකින් දෙනවා.